ඉතින් ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම කෙටි විස්තරයක් කියන්න අද හදන්න යන ඩෝ එක ගැන. ඉතින් මේ ඩෝ එකෙන් ඕගොල්ලන්ට හදන්න පුළුවන් සෑන්ඩ්විච් බ්‍රෙඩ් ලෝෆ් හදන්න පුළුවන්, බ්‍රෙඩ් රෝල්, හොට් ඩොග්, බර්ගර් බන්, ෆිෂ් බන්. ඉතින් මේ ඔක්කොම හදා ගන්න පුළුවන් සුප්‍රීම ඩෝ එකක් තමයි අද හදන්න යන්නේ. ඉතින් හැමදේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් හැමදේම. ඉතින් ඉක්මනටම බලමු අද වැඩ ටික කරගන්න කොහොමද කියලා. ලේසිම ලේසි ඩෝ එකක්. ඉතින් හැමෝම ඉල්ලපු දෙයක්. ඉතින් මේක හදන විදිය, බේක් කරන විදිය හැමදේම A to Z අද පෙන්නන්නම්. වා. ඉතින් පේනවනේ පුළුන් වගේ සුපර් සොෆ්ට්. බලන්න රස්නේ පිටින් උනත් කෙපොට පස්සේ තියෙන ක්වොලිටි එක සුපර් සොෆ්ට්. ඉතින් ඔන්න ඔයගොල්ලන්ගේ විශේෂ ඉල්ලීම හින්දා ඔයගොල්ලන්ට හරියන විදිහට ලේසිම ලේසි ඩෝ එකක් ඔන්න දෙන්න යන්නේ. ingredients ටිකයි තියෙන්නේ. ඉතින් flour, butter, yeast, egg, salt, sugar, milk powder තියෙනවා. ඉතින් milk powder නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම නම් දැන් කිලෝ 2කින් හදන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම description එකේ දාන්නම් කිලෝ එකකට හරියන ingredients ටික. ඉතින් ඉක්මනටම යමු recipe එකට. හදන්න ලේසිම විදිහට ඉක්මන් විදිහට කියලා දෙන්න. ඉතින් let's go. ඉතින් ඔයගොල්ලන්ට ඉක්මනටම mix කරගන්න, ඉක්මනටම proof කරගන්න ලේසි විදිහට තමයි මම කියන්නේ දැන්. මේ තියෙන room temperature වතුර, ice වතුර නෙමෙයි, සාමාන්‍ය සීතල කාමර උෂ්ණත්වයේ වතුර. ඉතින් වතුරයි yeast dry yeast ගන්න නිසා ඉතින් ඔයගොල්ලෝ හොඳට mix කරගන්න. ඉතින් ඉක්මනටම ඔයගොල්ලන්ට result එකක් ගන්න පුළුවන්. ගොඩක් වෙලා අතින් අන්න කෙනෙක්ට උනත් අනන්න ඕනේ නැහැ. ඉක්මනටම ඩෝ එක රෙඩි කරගන්න පුළුවන්. yeast දිය වෙනකන් හොඳට mix කරන්න. සාමාන්‍යයෙන් කවුරු හරි බිස්නස් එකක් කරනවා නම් ලොකුවට ඩෝ හදනවා නම් ඉතින් ටිකක් cold වතුර දාන්න. එතකොට ඔයගොල්ලන්ට වෙලා තියෙනවා ඩෝ එකත් එක්ක වැඩ කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ වගේ සාමාන්‍ය room temperature වතුර දැම්මොත් එහෙම ඉක්මනටම පිපෙන ඩෝ එක. ඉතින් ගෙදරක හදාගන්න ගොඩක් ලේසි මේ විදිහට හදන එක. බිස්නස් එකකට කරනවා නම් ටිකක් කෝල් වතුර දාගන්න. ඔයගොල්ලන්ට වෙලාව මැනේජ් කරගන්න පුළුවන් එතකොට. ඉතින් ඔන්න yeast එක දියවිලා තියෙන්නේ හොඳට. ingredients ටික දාලා වෙන්නන්න ඔයගොල්ලන්ට. this come to close. yeast දී කරපු වතුර එක. ඊට පස්සේ මම sugar එක දාගන්නවා. ඔයගොල්ලන්ට පොඩි ටෙක්නික් එකක් කියන්නම්. මේක විද්‍යාත්මක දෙයක්. sugar, yeast දාලා පොඩ්ඩක් mix කරන්න. ඔයගොල්ලන්ගේ ඩෝ එක ඉක්මනටම පිපෙනවා. sugar වලයි yeast වලයි තියෙන විද්‍යාත්මක දෙයක්. ඉතින් මේ හේතුව හින්දා ඉක්මනටම yeast react කරනවා sugar එක්ක. ඉතින් ඔයගොල්ලන්ට ඒක ගොඩක් වැදගත්. ඊට පස්සේ flour, salt, milk powder, egg, ඉතින් ඔබ දැන් mix කරගන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ බටර් දාන්නේ දැම්ම නෙමෙයි. විනාඩි 5ක් mix කරනවා. විනාඩි 5ක් mix කරාට පස්සේ බටර් දාන්න. ඉතින් ඒකට හේතුව තමයි yeast හොඳට ඩෝ එකත් එක්ක කම්බයින් වෙන්න ලේසි. ඉතින් ඔයගොල්ලන්ට හැමදේම පෙන්නනවා ලයිව් වීඩියෝ එකක් වගේ. ඉතින් එඩිටින් නෑ ලොකුවට. ඉතින් මුලින්ම slow speed එකේ මම විනාඩි 5ක් mix කරගන්නවා. chef show the timing. 5 minutes slow speed. ඉතින් විනාඩි 5කට පස්සේ අපි බටර් ඇඩ් කරගමු. ඉතින් එකක් පෙන්නනවා ඔයගොල්ලන්ට. ඉතින් ඔන්න විනාඩි 5ක් ගිහින් තියෙන්නේ almost. ඉතින් ඔයාලට පේන ඩෝ එකේ තත්ත්වය. ඉතින් මෙන්න මේ ගානට තමයි තියෙන්නේ. ඉතින් මම දැන් බටර් ඇඩ් කරගන්න යන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ තියෙන්නේ. ගොඩක් දියද නැහැ. ඉතින් දැන් බටර් දැම්මට පස්සේ මේක හොඳට සොෆ්ට් වෙනවා.
ඉතින් ඔයගලන්ට සම්පූර්ණ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නම් හරියටම ඉන්ග්‍රීඩියන්ට්ස් බය වෙන්න එපා. ඉතින් මම දැන් ස්ලෝ ස්පීඩ් එකේ විනාඩියක් විතර මික්ස් කරනවා බටර් එක ඩෝ එකට කම්බයින් වෙනකන්. ඊට පස්සේ මම සෙකන්ඩ් ස්පීඩ් එකට යනවා. ඉතින් ඔන්න සෙකන්ඩ් ස්පීඩ් එකට අපි යන්නේ. තව විනාඩි 5ක් තිබ්බදී විනාඩි 10ක් විතර වද්දා ගන්නවා ඩෝ එක. ඉතින් මේ තියෙන සෙකන්ඩ් ස්පීඩ් එකේ ඩෝ එක වදින විදිය. ඉතින් තව විනාඩියක් වගේ තියෙන්නේ. ඉතින් ඔන්න විනාඩි 10ක් මික්ස් කරගත්තා. ස්ලෝ එකේ විනාඩි 5යි, හයි ස්පීඩ් විනාඩි 5යි. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නනම් කොහොමද ඩෝ එකේ ක්වොලිටි එක කියලා. ඉතින් ඔයගොල්ලෝ ඩෝ එක අයින් කරද්දී අනිවාර්යෙන් මෙන්න මේ දේ බලන්න. ඉලාස්ටික් වෙන්න වැදිලා තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ලේසි විදිහක් කියන්නම්. අතේ ඔල් චුට්ටක් ගා ගන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට හරි ලේසි ඩෝ එක හැන්ඩල් කරන්න. මේක ටිකක් සොෆ්ට් ඩෝ එකක්. ඒ හින්දා ඔයගොල්ලන්ට හරිම ලේසි. අතේ තෙල් චුට්ටක් ගා ගත්තට පස්සේ ඩෝ එක හැන්ඩල් කරන්න. ඉතින් ටේබල් එකටත් තෙල් චුට්ටක් දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඩෝ එක හොඳට වැදුනට පස්සේ මෙන්න මේ වගේ ෂයින් ක්‍රැක් වෙලා නැහැ කොහෙද ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ ඩෝ එක ආවනම් අනිවාර්යයෙන්ම ඉක්මනටම පිපෙන හොඳ රිසල්ට් එකක් තියෙන හොඳ පළදාවක් තියෙන බ්‍රෙඩ් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් යමු ඊළඟ ස්ටෙප් එකට කොහොමද අපි මේ ටික හදාගන්නේ කියලා. ඉතින් දැන් පෙන්වන්න යන්නේ ඔයගොල්ලන්ට මේ වගේ බ්‍රෙඩ් ලෝෆ් දෙකකුයි, බ්‍රෙඩ් රෝල්, යාගේම හොට් ඩොග්, බර්ගර් බන් ඒ හැමදේම හදාගෙන ඉතින් පෙන්වන්න යන්නේ දැන්. ඉතින් මුලින්ම මම හදන්න යන බ්‍රෙඩ් ලෝෆ් එකට අවශ්‍ය ප්‍රමාණය අරගන්නවා. මේකට සාමාන්‍යයෙන් ග්‍රෑම් 1100ක් දානවා. තෙල් චුට්ටක් දාගන්න ටේබල් එකට. එතකොට ළඟ ඇලෙන්නේ හැමතැනම හරි ලේසි පාවිච්චි කරන්න. මේ තියෙන්නේ ලොකුළු බ්‍රෙඩ් ලෝෆ් එක. ඊට පස්සේ පොඩි බ්‍රෙඩ් ලෝෆ් එක 1 ග්‍රෑම් 600යි. ඉතින් මේ ඩෝ එකෙන් හදන හැමදේම ඔයගොල්ලන්ට හදලා ප්‍රැක්ටිකලි හදන විදිහත් පෙන්නනවා. ඉතින් මම දැන් හදන්න යන්නේ බර්ගර් බන්. බර්ගර් බන්ස් වලට ග්‍රෑම් 75 ගානේ ගන්න. ඔයගොල්ලන්ට හදන හොට් ඩොග් එකත් මම මේ සයිස් එකෙම හදන්නම්. ඒකට ඔයගොල්ලන්ට මටත් ලේසි, ඔයගොල්ලන්ටත් ලේසි. අපි දැන් ඩෝ ටික කඩාගෙන තියෙන. ඉතින් මේ ටික මම දැන් රෙස්ට් වෙන්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම බ්‍රෙඩ් ලෝෆ් හදන්න ගන්න එක. ඉතින් මම මේ විදිහට පොඩ ෂේප් කරලා මේ තියාගෙන රෙස්ට් කරනවා. බ්‍රෙඩ් ලෝෆ් 3ක් හදනවා මේකේ. මේ තියෙන්නේ hot dog burger bun. පොඩි වෙලාවක් ෆ්‍රෙෂ් කරන්න. එතකොට ඔයගලන්ට හොඳ soft and හොඳ පළදාවක් තියෙන hot dog burger bun ටික කරගන්න පුළුවන්. කොහොමද ෆ්‍රෙෂ් කරන තරමට ගොඩක් හොඳයි. ඒගොල්ලන්ගේ ටේස්ට් එකට ඒ වගේම සයිස් එකට වොලියුම් එක මෙන්න මේ විදිහට ඔයගලන්ට කව කරලා තියාගන්න පුළුවන් මොන හරි ප්ලාස්ටික් එකකින්. එහෙම නැත්නම් ඔයගලන්ට රෙදි කෑල්ලක් උනත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්ලීන් එකක්.
ඉතින් අපිට ගොඩක් වෙලා නැහැ. ඉතින් ඒ හින්දා අපි විනාඩි 15ක් විතර රෙස්ට් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට වෙලා තියෙනවා නම් පැය භාගයක් වුණත් අවුලක් නැහැ. ඉතින් ඉක්මනටම විනාඩි 15කට පස්සේ බලමු මේ හදන විදිය රෝල් කරන විදිය ඔක්කොම පෙන්නන්නම්. ඉතින් ඔන්න හරියටම විනාඩි 15ක් ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා තිබ්බට වැඩිය පූ වෙලා තියෙන්නේ. කියන්නේ පිපිලා තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට මුලින්ම හොට් ඩොග් අල්ලන විදිය පෙන්නන්නම්. ඉතින් දන්නේ නැති අයට බලා ගන්න පුළුවන් රෝල් කරගන්න විදිය. ඉතින් මහලුකු දේවල් නෑ, හරි ලේසි. ඉතින් මේ විදිහ බලා ගන්න, මේ විදිහටම කරන්න ලේසි ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ ඇඟිලි වලින් මෙන්න මේ විදිහට ටිකක් හිරට ඔයගොල්ලන්ට අතට දැනෙන විදිහට අල්ලන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ රෝල් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔන්න බලන්න ලයින් එකක් එන්න ඕනේ එක දිගට කෙලින්. අන්න ඒ ලයින් එක තද වෙන්න තියාගන්න. අනිත් එක තමයි ඒ ලයින් එක අනිවාර්යෙන් හරියටම ඔයගොල්ලෝ බේක් කරන තැටියේ යට පැත්තේ හරියටම තියාගන්න. එහෙම නැත්නම් පැත්තට තිබ්බොත් හරියට තිබුණ නැතුනොත් ගැලවෙනවා. ඉතින් ඒක කැතයි එතකොට. ඉතින් මං දෙක තුනක් අල්ලන්නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරියටම කොහොමද මම මේක රෝල් කරගන්නේ කියලා. ෆිනිෂ් කරගන්න විදිය හැමදේම ඔන්න ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න පේනවනේ. අන්න මේ විදියට එන්න ඕනේ. ඉතින් එහෙම වුණාම ගැලවෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ලස්සනට හොට් ඩොග් එකක් එනවා. ලස්සන ෆිනිෂින් එකක් එක්ක. ඉතින් ඊළඟට පෙන්නන්නම් කොහොමද බර්ගර් බන් අල්ලන්නේ කියලා මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ගේ ඇඟිලි වලින් තමයි රවුන්ඩ් කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් හරියම ලේසි. ඔයගොල්ලන්ට ගෙදරදී ඉතින් මේක නම් කරගන්න පුළුවන්. ඊටාම ලේසි විදිහටම. ඉතින් මේ දෙක අල්ලලා ඉවරනාට පස්සේ අතින් චුට්ටක් ප්‍රෙස් කරන්න මෙන්න මේ විදිහට. ඉතින් එහෙම ප්‍රෙස් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ බ්‍රෙඩ් වල හොඳ ලස්සන ෂේප් එකක් ඒ විදිහටම හිටිනවා. එහෙම නැත්නම් චුට්ටක් එහෙමකට පෙරලෙන්න පුළුවන්. ඉතින් මම දැන් පෙපෙන දාන්න යන්නේ ෆ්ලෝර් එකට. ඉතින් ඔයගොල්ලන්ට ෆ්ලෝර් නැහැ කියලා බය වෙන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර shopping එකකින් වගේ කවර් කරලා තියාගන්න හොඳට පිපෙනකම්. ඉතින් ඒ හින්දා ෆ්ලෝර් නැහැ කියලා worry වෙන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට දැන් පෙන්නන්න යන්නේ ලෝෆ් එක හදා ගන්නද. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මම ලේසිම සරල විදිහක් කියලා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් රෝල් කරගන්න. ඒක ලස්සනට එනවා. ඇතුලේ තියෙන එක්ස්ට්‍රා එයා බබල්ස් එක එළියට ගිහිල්ලා මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක රෝල් කරන්න. හරිම ලේසි. ඉතින් මම ගෙදර පාන් ගෙඩියක් හදාගන්න ලොවෙත් නැහැ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ලයින් එක ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් සීල් කරලා මේ ලයින් එක අනිවාර්යයෙන්ම මේ මෝල්ඩ් එකේ යටට තමයි එන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ හරවලා දාගන්න. දාලා පොඩ්ඩක් අතින් පුෂ් කරන්න. ඉතින් ඒත් එක්කම තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේක පොඩක් ලොකු හින්දා ප්‍රමාණයෙන් ලොකු වැඩි. ඉතින් මේක ඇතුලේ ලොකු එයා බබල්ස් එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයගොල්ලෝ පාන් කැපුවට පස්සේ ලොකු හෙල් හිටිනවා. ඉතින් ඒක නැති කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම තනින් තන පොඩි කට් මාක් ටිකක් දාන්න. ඉතින් ඒකත් මම පෙන්නන්නම්. ඉතින් මට මේ වගේ එකක් තියෙනවා. ඒ හින්දා මට මේක යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට එහෙම එකක් නැත්නම් ඔයගොල්ලන්ට දාන්න කලින් නයිෆ් එකකින් කපලා දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේක වහ කරනවා අපිට සෑන්ඩ්විච් බ්‍රෙඩ් ඕන හින්දා. ඉතින් ඔයගොල්ලන්ට වහන්න එකක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අච්චු පාන් ගෙඩිය වගේ එනවා එතකොට. හරි. එකක් ඉවරයි. ඉතින් ඊළඟ එකට යන්න. මෙන්න මේම හරි හතරස් තියාගන්න ලේසි එතකොට. ඔයගොල්ලන්ට පේන මේ දින එයා බබල්ස් එළියට යනවා. ඉතින් හරිම ලේසි, මැජික් නෑ. ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්. සරලම විදිහට කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රෝල් කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගොල්ලන්ට මේක නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් නයිෆ් එකකින් මෙන්න මේ විදිහට කට් මාක් එකක් දාගත්තා.
එතකොට මේ බ්‍රෙඩ් එකේ තියෙන අමතර එයා එක ඔක්කොම එළියට යනවා. Okay, ඉතින් මේ දෙකත් අපි ප්‍රූෆ් වෙන්න ප්‍රූවර් එකට දාගමු. මේ වගේ බේකින් ට්‍රේ එකකට දාලා ප්‍රූෆ් වෙන්න දානවා. ඉතින් මම හිතනවා මේ ස්ටෙප් එක නම් ගොඩක් වැදගත් වෙන්නේ. හොටෙල් ෆීල්ඩ් එකට එන්න අයට හරි හොටෙල් ෆීල්ඩ් එක වැඩ කරන අයට හරි මොකද ගෙවල් වල ප්‍රූවර් නැහැ ඔයගොල්ලන්ට. ඉතින් ගෙවල් වල ප්‍රූවර් නැති ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ එළිය තියාගන්න. ඉතින් අපිට ප්‍රූවර් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේ ස්ටෙප් ටික ෆලෝ කරන්න ඕනේ. ඉතින් හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි. ඉතින් පැය දෙකක් යනවා ප්‍රූෆ් වෙන්න. ඉතින් hot dog, burger bun, bread loaf ඉතින් අද ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට. පැය දෙකකට පස්සේ බේක් කරන විදිය පෙන්නන්නම්. ඉතින් ඩුබායි එන්න ඉන්න අයට එහෙම ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වගේ අවන් එක කොහොමද බේක් කරගන්නේ, බේක් කරන ස්ටෙප් ටික ඔක්කොම පෙන්නනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් කොහොම ඉන්න පැය දෙකක් බේක් කරනකොට බලාගමු ඔක්කොම දෙක. දැන් පැය දෙකක් ගියා. බලමු bread loaf ටික. wow. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ ගානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගෑවෙන නොගෑවෙන ගානට දැන් බේක් කරගන්න යන්නේ. Okay. सेल्सियस 180 විනාඩි 35ක් බේක් කරගන්නවා. හිමිනිටි එක ෆුල්. ඉතින් බලමු විනාඩි 35කින් කොහොමද කියලා. ඉතින් අපේ බර්ගර් බන්ස් ටිකයි හොට් ඩොග් එකක් රෙඩි ඔයගොල්ලන්ට පේනවා. ඉතින් තව චුට්ටක් ප්‍රූෆ් වෙන්න ඕනේ. චුට් පොඩි වෙලාවක් විනාඩි 10ක් 15ක් වගේ. ඊට පස්සේ ඒකත් බේක් කරගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද කියලා රිසල්ට් එක. ඉන්න තා චුට් වෙලාවක්. ඉතින් ඔන්න බර්ගර් බන් ටිකයි හොට් ඩොග් ටිකයි රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් මේකට ගියා පැය 2යි විනාඩි 15ක්. ඔයගොල්ලන්ට පෙන්නන්නම් අද එග් වොෂ් කරගන්න විදිහත් එක්ක. ඉතින් මේ තියෙන්නේ අපි ඉස්සර එග් වොෂ් කරනපු විදිය. බ්‍රෂ් එක ඉතින් අපි දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ දියුණු වෙලා. ඉතින් අලුත් විදිහට ඉතින් මෙන්න මේ වගේ ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න. ඉතින් මේක ගොඩක් වටිනවා බිස්නස් එකක් කරන කෙනෙක්ට වගේ නම්. ඉතින් ගෙදර හදාගෙන කනවා නම් ඉතින් ඔයගොල්ලන්ට බ්‍රෂ් එකකින් එග් වොෂ් කරගන්න පුළුවන් ඕලන්න. ඉතින් මෙන්න මේ විදිහට එග් වොෂ් කරාම පාරවල් හිටින්නේ නැහැ. ලස්සන කලර් එකක් තියෙන්නේ. ඉතින් ආවරණ එක ඇතුළේ ඉතින් මොකද වෙන්නේ? බ්‍රෙඩ් එක කොහොමද බේක් වෙන්නේ? ඒ හැම එකක්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකක් මම දාන්නම් බේක් කරද්දි. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ආවරණ එක ඇතුළේ බලන්න වෙන්නේ. හැබැයි මම ඔයගොල්ලන්ට එහෙම බලන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ලකි මේ දේවල් බලා ගන්න. ඉතින් මම සෙසම දාන්නේ නැහැ හොට් ඩොග් එකට. බර්ගර් බන් වල විතරක් දානවා. එකක් තියෙනවා සෙසම වලට අකමැති එක්කෙනෙක්ට කාට හරි. ඉතින් ඔන්න බේක් කරමු. Let's go.
සෙල්සියස් 170 විනාඩි 10ක් ෆෑන් නම්බර් 2 මිනිත් එක 80ක් තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට දෙන්නම් වීඩියෝ එකක් කොහොමද ඇතුලේ බේක් වෙන්නේ කියලා බලන්න ඉක්මනට මෙහම. ඉතින් ඔන්න බර්ගර් බන් ටික රෙඩි වෙලා තියෙන්නේ. බර්ගර් බන් හොට් ඩොග් ඔක්කොම වාව්. සුපිරි. ඉතින් පේනවනේ ඔයගොල්ලන්ට කොහොමද කියලා. වාව්. ඔයගොල්ලන්ටත් මෙන්න මේ වගේම බ්‍රෙඩ්ස් ටිකක් ඉතින් ගෙදර හදා ගන්න පුළුවන් මේ රෙසිපි එක ෆලෝ කරන්න හරියටම. ඉතින් මෙන්න මේක තමයි රිසල්ට් එක. ඉතින් ඔයගොල්ලන්ට චුට්ටක් මේකට දෙයක් ඇඩ් කරන්න. ඉතින් හොට් ඩොග් ඔයගොල්ලන්ට පුළුවන් බටර් මෙල්ට් කරලා ලාවට චුට්ටක් ගා ගන්න. මා ලස්සන ෂයින් එකක් එනවා. අනිත් එක සොෆ්ට් වෙනවා ස්කින් එක. ඉතින් මතක තියාගන්න හොඳට ඔයගොල්ලෝ එක් ගොස් කරද්දි මෙන්න මේ වගේ ස්ප්‍රේ එකෙන් ගහන්න. එතකොට පාරවල් හිටින්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තිබ්බොත් ඉතින් ඉච්ච ලස්සන නැහැ. හින්දා අනිවාර්යෙන් එක් ගොස් එක හොඳට එක් ගොස් කරගන්න අමතක කරගන්න එපා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා කියලා. ඉතින් අපේ බ්‍රෙඩ් ලෝෆ් ටික තව විනාඩි 11ක් තියෙනවා. තව විනාඩි 11කින් බ්‍රෙඩ් ලෝෆ් ටිකත් බාලම ඔයගොල්ලන්ට පෙන්නලා ප්‍රසන්ටේෂන් එක කරලා වීඩියෝ එක ඉවර කරමු ඉක්මනටම. ඉතින් බලමු බ්‍රෙඩ් ලෝෆ් වල ක්වොලිටි කොහොමද කියලා ඊළඟට. ඉතින් ඔන්න එලාම් එකක් වදිනවා. බ්‍රෙඩ් ටික රෙඩි වෙලා තියෙන්නේ. වාව් බලමු කොහොමද කියලා. ඔව්. ඉතින් මතක තියාගන්න ඕගොල්ලෝ බ්‍රෙඩ් එක බාපු ගමන් අන්මෝල් කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් බ්‍රෙඩ් එක ඇකිලෙනවා. මේකේ හීට් එකට බලමු කොහොමද කියලා. වාව් සුපිරි. මොන පාන් නම් පාන් ලොවෙත් නෑ. ඔයගොල්ලන්ට ඉතින් මේ විදිහටම ගෙදර හදා ගන්න පුළුවන්. මේ විදිහට ෆලෝ කරොත් වාව් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ ඔක්කොටම පිටි කිලෝ 2යි කීත් මම ඔයගොල්ලන්ට දාන රෙසිපි එක පිටි කිලෝ 1කට. ඉතින් මෙන්න බ්‍රෙඩ් ටික තියෙනවා සුපිරියටම. ඉතින් සද්ද යනවා හොඳට කුක් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට එක කපලා පෙන්නන්නම් චුට්ටක් නෙමෙන්න තියලා. ඉතින් ඔන්න බ්‍රෙඩ් එක ස්ලයිස් කරලා පෙන්නන්නම් කොහොමද කියලා ඇතුළ බලා ගන්න. Please come to close, chef. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ wow soft පුළුන් වගේ. ඉතින් try කරන්න අනිවාර්යෙන් වරදින්නේ නැහැ. බලන්න රස්නි පිටින් උනත් කෙපොට පස්සේ තියෙන ක්වොලිටි එක කියලා නෙමකුත් නෑ. සුපිරි සුපර් සොෆ්ට්. ඉතින් බලමු හොට් ඩොග් එකක් කොහොමද කියලා ක්වොලිටි එක. ඒනවා සොෆ්ට් පුළුන් වගේ. පේනවලුන ස්පොන්ජ් ලේයර් එකක් තියෙන්නේ. සුපර් සොෆ්ට්. ඉතින් බර්ගර් බන් එකක් කපලා පෙන්නන්නම් කොහොමද කියලා.
ඉතින් පේනවනේ පුළුන් වගේ super soft. ඉතින් try කරන්න වරදින්නේ නැහැ අනිවාර්යයෙන්ම. super recipe එකක්. ඉතින් method එක හැමදේම ඔයගොල්ලෝ බලාගත්තා. try කරන්න අනිවාර්යෙන් වරදින්නේ නැහැ. මේ result එක ගන්න පුළුවන්. හැමදේම හදාගන්න පුළුවන් super recipe එකක්. method එක හැමදේම ඔන්න බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකකින්. ඉතින් thank you so much.